අපි මෙතන කර්ල් හෙයා එකක්නේ. කර්ල් එන්හැන්ස්මන්ට් එකේ වෙන්නේ උඩ කලර් එක. ඒ වගේ කලර් එකක් ගියොත් ඔයගේ කර්ල් එක ප්‍රොමිනන්ට් වෙන එක වැඩි රෙඩ් එකකට යනවට වඩා. උඩට ගැට ගහද්දී මෙහෙම ගැට ගන්නවද නේ? මම අර දිගට තියෙද්දි බන් එක වගේ දාලා උඩින්ම ගැට ගන්නවා. එහෙම කර්ල්ස් එක කොහොම හිටින්නේ? නෑ එහෙම ගැට ගහන්නේ. මේ බූලක් උනත් දැම්මා. ඔයා අර මේ ටික නිකුම් වගේ හදන්න ඕනේ. එතකොට තමයි අර කර්ල්ස් වල තියෙන ලස්සන පේන්නේ. එළියට එන විදිහට එන්හැන්ස් වෙන විදිහට යා ස්ටයිල් බන් එකක් දැම්මා වුණත් බ්‍රේඩ් එකක් කරා වුණත් කර්ල්ස් එක එන්හැන්ස් වෙලා එන විදිහට කරන්න. එතකොට තමයි ලස්සන. නැත්තම් මේක ඇදලා තියෙද්දි ඒ කර්ල් එකක් වගේ දෙන්නේ නැහැ. පේන්නේ නැහැ නේ. Okay. Thank you so much. I love it.